රටක් ගොඩගන්න ලොකු බලයක් ඕනේ නැහැ. ඒකට ඕනේ එකම එක පුංචි ගල් කැටයක් විතරයි. ඒ කොහොමද? විනාඩි කිහිපයක් මේ කතාව අහන්න. මේක ඔබේ ජීවිතය වගේම මුළු රටේම ඉරණම වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. අතීතයේ එක්තරා අතිශය ශාස්ත්‍රීය දේශයක් තිබුණා. මේ රට කොච්චර පොහොසත්ද කියනවනම් අටුකොටු පිරීලා මිනිස්සු හරිම සතුටින් ජීවත් වුණේ. නමුත් කාලයත් එක්ක ස්වාභාවික විපත් සහ මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා මේ ලස්සන රට ලොකු ව්‍යසනයකට මුහුණ දුන්නා. කඳුනාය ගියා. මහා ගම් වතුරක් ඇවිත් මුළු රටම යට වුණා. ශාස්ත්‍රීයව තිබුණ නගර, ගොවිබිම්, පාලම්, පාරවල් මේ හැමදේම මඩයට සැඟවිලා ගියා. වතුර බැහැලා ගියාට පස්සේ ඉතිරි වුණේ මහා මූසල පාළු සොහනක් වගේ රටක් විතරයි. හැමතැනම කුණු කඳු, කැඩුණු ගොඩනැගිලි සහ බලාපොරොත්තු බිඳුණු මිනිස්සු. රටේ මිනිස්සු පාරට බැස්සා. හැමෝම කලේ එකිනෙකාට ඇඟිල්ල දිගු කරගත් එක විතරයි. ඇයි පාලකයෝ මේවා හදන්නේ නැත්තේ? ඇයි නිලධාරීන් මේව බලන්නේ නැත්තේ? කෝ අපිට සහන? හැමෝම ප්‍රශ්න ඇහුවා. හැමෝම විවේචනය කළා. හැබැයි පුදුම දේ කියන්නේ තමාගේ කකුල ළඟ තිබුණු කුණු ගොඩ අයින් කරගන්නවත් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. මුළු රටම එක තැන පල් වුණා. හැමෝම හිටියේ කවුරු හරි ඇවිත් අන දෙනකම්. ඔන්න ඔය වෙලාවේ තමයි මේ රටේ හිටපු වයසක 100 කෙනෙක්, ඇත්තටම ඔහු මේ රටේ අභිමානවත් අතීතයේ සංකේතවත් කරන දිව්‍යවන්ත 100 කෙනෙක්. ඔහු හෙමින් හෙමින් රට මැදින් ගලාගෙන ගිය ප්‍රධාන ගඟ ළඟට ආවා. ඒ ගඟ තමයි රටට වතුර දුන්නේ. හැබැයි දැන් ඒක කුණු රොඩු වලින්, කැඩුණු ගස් වලින් අවහිර වෙලා වතුර ගලන්නේ නැතුව දුඟද හමනවා. මේ 100 වටපිට බැලුවේ නැහැ. කවුරුවත් එනකම් බලාගෙන හිටියෙත් නැහැ. ඔහු තමන්ගේ වෙවුලන දෑතින් අහුණු පොඩි ගල් කැටයක් ඈතට වීසි කළා. ඒක දැකපු තරුණයෙක් ඇහුවා, "සීයේ, ඔය පොඩි ගල් කැටයක් අයින් කළා කියලා මේ මහා ගඟ සුද්ධ කරන්න පුළුවන්ද? මේක විහිළුවක් නේ" කියලා. එතකොට ඒ 100 තමන්ගේ හීන් ඇස් වලින් තරුණයා දිහා බලලා දුන්න උත්තරේ තමයි මේ මුළු කතාවම වෙනස් කළේ. ඔහු කිව්වා, පුතේ, මට මේ ගඟ සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න බැරි බව ඇත්ත. මට මුළු රටම හදන්න බැරි බවත් ඇත්ත. හැබැයි මගේ අතින් අයින් කරන්න පුළුවන් මේ පුංචි ගල් කැටේ මම අයින් නොකර හිටියොත් කවදාවත් මේ ගඟ ආයෙ ගලන්නේ නැහැ. ඒ වචන ටික අර තරුණයාගේ හදවත පසාරු කරගෙන ගියා. අපි හැමදාම කලේ මේක කරන්න බෑ කියලා කියපු එක විතරයි නේද කියලා ඔහුට තේරුණා. ඔහු දෙපාරක් හිතුවේ නැහැ. ඔහුත් ගඟකට බැස්සා. ඔහුට පුළුවන් විදියට ලොකු ලී කොටයක් ඇදලා දැම්මා. ඒක දැකපු තවත් කෙනෙක් එකතු වුණා. බලන් ඉද්දි නිකම් බලන් හිටපු බැන හිටපු 100,000 ගණන් මිනිස්සු ගඟට බැස්සා. දැන් එතන තිබුණේ විවේචනය නෙවෙයි, ක්‍රියාව විතරයි. එක කණ්ඩායමක් කුණු අයින් කරනවා, තව කණ්ඩායමක් පාලමක් හදනවා, තව කණ්ඩායමක් පාලම් හදනවා. ධනවත් ව්‍යාපාරිකයෝ කෑම බීම අරන් එනවා. තරුණ ළමයි කැඩුණු පාරවලුත් හදනවා. පුදුම දෙය කියන්නේ කවුරුවත් නායකයෙක් පත් කරගෙන හිටියේ නැහැ. කවුරුවත් අන දුන්නෙත් නැහැ. මේක මගේ රට. මේක ගොඩ ගන්න මම මගේ දේ කරන්න ඕනේ කියන හැඟීම විතරයි වුන්ට තිබුණේ. පැය ගානක් දවස් ගානක් යද්දී අර මහා විනාශයක් වෙලා තිබුණ රට නැවත හුස්ම ගන්න පටන් ගත්තා. ගඟ ආයෙත් පිරිසිදුව ගලාගෙන ගියා. අද අපේ රට තියෙන්නේ අර ගම් වතුරට අහුන දේශය වගේ තැනක වෙන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට හිතනවා මම විතරක් හොඳ වෙලා වැඩක් තියෙනවද? මම විතරක් හරියට ටැක්ස් ගෙවල වැඩක් තියෙනවද? මම විතරක් මහන්සි වෙලා වැඩක් තියෙනවද කියලා. ඒක හරියට අර 100 මම විතරක් ගල් කැටයක් අයින් කරලා වැඩක් නැහැ කියලා හිතුවා නම් අදටත් ඒ රට මඩ ගොඩක්. අපේකම කියන්නේ ජාතියක් ආගමක් බෙදාගෙන ඉන්න එකට නෙවෙයි. අපේකම කියන්නේ රටේ ප්‍රශ්නයක් තියෙනකොට ඒක මගේ ප්‍රශ්නයක් කියලා බාරගන්න එකට. රටේ තියෙන පොදු දේපලක් මගේ ගෙදර බඩු මුට්ටු වගේ පරිස්සම් කරන එකට. පාරේ තියෙන කුණු කෑල්ලක් දැක්කම ඒක නගර සභාවෙන් එනකම් බලන් ඉන්නේ නැතුව අහුලලා ඩස්බින් එකට දාන එකට. වංචාවක් නැතුව රටට ණය නැතුව හරියට කරන එකට. අර 100ගේ පුංචි ගල් කැටය අර තරුණයාගේ ලොකු ශක්තියත් එක්ක එකතු වුණාම තමයි ඒක මහා බලවේගයක් වුණේ. අපි බෙදිලි ඉන්නකම්, අපි බැන ඉන්නකම් ගම් වතුර බැස යන්නේ නැහැ. නමුත් අපි එකතු වුණොත් මම මගේ රට වෙනුවෙන් මගේ යුතුයකම කරනවා කියලා හිතුවොත් මේ ලෝකෙ අපිට පරාජය කරන්න බැරි කිසිම බලවේගයක් නැහැ. ඉතින් මේ මොහොතේ ඉඳන් අපි වෙනස් වෙමු.
ලෝකෙ අනිත් පැත්ත පෙරලෙනකම් බලන් ඉන්න එපා. ඔබ ඉන්න තැන ඔබට පුළුවන් දේ කරන්න පටන් ගන්න. ඔබේ පුංචි ගල් කැටය හෙට දවසේ මේ මුළු රටම ඔසවා තබන අත්තිවාරම වෙන්න පුළුවන්. මොකද මේක වෙන කාගේවත් රටක් නෙමෙයි. මේක ඔබේ රට, මගේ රට, අපේ රට. ඔබට ජය.